Grand Hotel recommended by Lonely Planet. No more Grand Hotel here. Amritsar culture here. Royal Enfield. ඉන්දියාවේ වාහන පදිනේ උන්ට ලංකා ලෝකෙ නෙමෙයි අඟහරු ලෝකෙත් මේ වාහන තියනවා නම් එහෙත් පදින්න පුළුවන්. මූන්ගේ මාර ඩ්‍රයිවිං. ට්‍රැෆික් ලෝ 7-5කට ඉතින් ගණන් ගන්න නැහැ. සමහරවිට ඉන්න ජනගහනයක් එක කරන්නත් අමාරු ඇති. මතක් වෙන වෙලාවට එක දේවල් කියනවා මේ දවසක් යන්න ඕනේ දැන් මේ වාහන ඕගාලා තියෙනවනේ යනවානේ. ඒ වුණාට එහෙම කියලා මෙහෙ මේ දැන් වාහන වලට එහෙම ලොකු ආදරයක් නැහැ. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම ගෑවෙනවා වදිනවා මේවා වෙනවා. අර එහෙම වුණා කියලා ලංකාවේ වගේ නිකන් දේවරත් වගේ පරිස්සම් කරන්නේ නැහැ. එහෙමම යනවා. හෝන් එක නම් ගහනවා හැමතිස්සෙම. මේ අනික වාහනයක ගෑවුණා කියලා අර කටින් තමා ගහගන්නේ මේ ලංකාවේ වගේ පොළු අරගෙන මේ මරන්න එන්නේ එහෙම නැහැ. වාහන අනේ මන් දන්නේ ඉන්දියන් ආර්ථිකය කොහොමද කියලා. වාහන ඉතින් හැමෝටම තියෙනවා. හැමතිස්සෙම ගෑවෙනවා හැප්පෙනවා එහෙම කියලා මේ අර ලංකාවේ වගේ එන ආදරෙන් වාහන බලා ගන්නෑ. මේ එක තව සරල උපකරණයක් විතරයි ඒගොල්ලන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න. ඒකත් කියන්න ඕනේ ඉඳලා මේ මතක් වෙලා ගත්තේ. සංචාරය කරනකොට ඒගොල්ලන්ගේ ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එකේ ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. නැතුව මේ ඇවිල්ලා ඉතින් බර්ගර් මැක්ඩොනල්ඩ් පීසා හට් KFC කාලා වැඩක් නැහැ. සමහරවිට ඉතින් බඩ අවුල් වෙන්න ඉඩ තියෙනවා. ප්‍රිකෝෂන්ස් අරන් ආවම හරි ඉතින් මම නම් ටැබ්ලට්ස් එහෙම අරන් ඇවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් මේවා එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මේකත් එක්තරා ඉතින් හොඳ රිසර්ච් එකක්. දැන් තව කෑමක් කනවා. මේ මොනවද දන්නේ නැහැ. නිකන් චීස් කෑල්ලක් වගේ රොටියකුයි ග්‍රේවි එකකුයි තියෙනවා. මේ තව අමුතු කැම රස විඳිනවා. නම නම් දන්නේ නැහැ. දැන් ඔයාලට මම පෙන්නන්න යන්නේ අමෘතසර් වල ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එක. මේ තමයි අමෘතසර් වල ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එක. Desi roasted chicken. अच्छा क्वालिटी है. अच्छा क्वालिटी. මේ තියෙන්නේ ඇෆ්ගන් චිකන් එක, මේ තියෙන්නේ රෝස්ටඩ් චිකන් එක. අමෘතසර්. හරක් මස් හැරෙන්න අනිත් හැමදේම තියෙනවා මේ. හරක් මස් කියන එක ඉතින් මේගොල්ලෝ කන්නේ නැහැ කොහොමද මේ ඒක අහන් ඇහුවත් කුටි කන්න වෙන සයිස් එකේ තියෙනවා. ඉන්දියානු ජාතිකයෝ ඉතින් රැයට මෙහෙම ආතෙල් එකක් ගන්නවා. ජටාකාරයෝ තමයි මෙතනම ඉන්නේ. අය මාදියා ඉතින් අමුතු විදියට බලනවා. අවුලක්. ඕගොල්ලන්ට පෙන්නන්න දෙපේ. ඔන්න ඔකයි ඉතින් පංජාබ් නයිට් ලයිෆ් එක. හරක් මස් නොකෑ කට්ටිය හොඳට ගන්නවා. කාර් උඩ තියාගෙන බෝතල් තියාගෙන. තේරුම් ගන්න බැරි ඉන්දියාව. පට්ට සීතල තමයි උසන්න බැරි. එංගලන්තය වගේ නෙමෙයි යුරෝපේ රටවල් වගේ සීතල. සාමාන්‍ය සෙල්සියස් 5 යනවා මේ කාලේ.
පංජාබ් ලයිෆ් එක ගැන විස්තරයක් දුන්නා. එහෙනම් සයින් අවුට් වෙනවා. Cheers.